ගෝල්ෆේ සරගලේ මාස 3ක් විතර තිබුණා. සමහර දවස් තිබ්බ ලක්ෂයකට කිට්ටු වෙන්න හෝ වැඩි සෙනගා. කූඩාරම් ගහගෙන මාස ගණන් පදිංචි වෙලා හිටියා. ජංගම වැසිකිලි කීපයක් කරන කොටුව දිහාට යනකම් කඩයක්වත් තිබුණේ නැහැ. OG එක ඕපන් තිබුණා. කන්න බොන්න වැසිකිලි කැසිකිලි මොකුත් මහා ඉහළින් තිබුණේ නැහැ. එච්චර මිනිසුන් එක දිගට මාස ගණන් ඇවිල්ලා එතන හරි පිරිසිදු පිළිවෙල තිබ්බා. එතන වැඩි හරිය හිටියේ තරුණ පිරිස. බෞද්ධරයක් ආගම දාමට අති විශේෂ ලැබියාවක් තිබුණ පිරිසකුත් නෙමෙයි. මේ නුවර දළදා වදින්න ආපු මිනිස්සු. අපේ රටේ ආගමට දහමට ලැබි භක්තිවන්ත මිනිස්සු. බෞද්ධරේ වැඩි හිටිය. හැබැයි මුළු නුවරම විනාශ කළා. ගොඩාක් පිං. ඕම ඉඳගෙන හිටියට කමක් නැහැ ඉතින්. ඕම ඉඳගෙන බුදුම භක්තියෙන් ඉන්නේ. මෙහෙම අවසානයක් දකින්න නම් නෙවෙයි රජෝ. පුදුම ලැබියාවක් කියන්නේ මානුවරට ඇවිල්ලා මේම වැටිලා නිදාගෙන ඉඳලා නිවන් දකින්නනේ අප්පා මේ දඟලව. ඔව්ව තිබ්බට වැඩක් නැහැ. දේශපාලකයන්ට බනිනවා. රට කනවලු. රට කන්නේ වෙන කවුරුන් නෙමෙයි බං. ධනාධිපතිලාවත් ඇමතිලාවත් නෙමෙයි. අපිමම කා ගන්නවා. සුද්දෙක් ආපහාම පුට බයිනවා සුද්දා කෑවරට සුද්දා නෙමෙයි බං. අපිමයි කාගත්තේ. දඹදිව ගියපු සෙට් එකම මෙතන ඇවිල්ලා හිටියා. මහත්මා ගාන්ධි කරපු රෙද්දවල ටික ඔක්කොම මෙතනම ඇවිල්ලා කරා. අන්තිමේට උඹලා රටවල් හදන්න කියලා කියන්න එපා. උඹලා වෙන රටකට ගියපුවාම පුදුම ලැදියාවෙන් ඒ රටේ ඉන්නේ. ඇයි උඹලට මේ රටේ ඉන්න බැරි? මේකත් තනිකරම දඹදිවක් කරලා දැම්මනේ බන් නුවරට ඇවිල්ලා උඹලා ඔක්කොම. වැඩක් නැහැ කතා කරලා උඹලා ගැන. මේ සිටුේෂන් දෙක හැම පිටිම වෙනස් සිටුේෂන් දෙකක්. දළදා දැක්ම ඉතා විශාල මිනිස් ධාරිතාවක් එක්ක වෙන වැඩක් වුණාට මේ එක කැටගරි මිනිස්සුගේ තියෙන ඩිසිප්ලින් ඇටිටියුඩ්ස් වල තරමේ තේරුම් ගන්න මේවා නියම අවස්ථා. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. උඹලා ජීවත් වෙනකොට අනිත් එකා ඉන්නේ කොහොමද කින්දමන්ද කියලා ආදරය කරලා ජීවත් වියා. ගොඩාක් පිං ඇවිල්ලා නුවර කාලා ගියාට